හරි අද හදන්නේ මෙන්න මේ ඩිසයින් එක කොහොමද හැදුනේ කියලා විස්තර කරන්න මුලම ඉඳලා නෙමේ සාමාන්‍ය දෙයක් තේරෙනවා නම් ඔයාලට මේ වීඩියෝ එක බලලා මේ විදිහේ මේක හදා ගන්න අනිවාර්යෙන් පුළුවන්. ඔක්කොම කලින් මම ඩිසයින් එකක් හදන්න කලින් පොඩි ස්කෙච් එකක් ඇඳ ගන්නවා මේ තියෙන්නේ. මේ මෙතන ඔයාලට පේනවා ඇති මිනිහෙක් ඉන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන රවුමක් ඇඳලා තියෙනවා. මම ලෝගෝ එක දාන්න. පල්ලෙන් contact numbers දාගන්න. ඊට පස්සේ මම දැන් ෆොටෝවක් ඇඳලා තියෙනවා. මේකට අදාළ මේකේ තියෙන දේවලුයි මගේ ඩිසයින් එකේ තියෙන දේවලුයි ඔයාලට යන ගමන් තේරෙයි මොනවද තියෙන්නේ කියලා මම ඒ වෙලාවට මේක පෙන්නලා ඩිසයින් එකේ තියෙන එකත් මම පෙන්නන්න. හරි අපි මුලින්ම Photoshop එක ඕපන් කරගෙන ඔයාලට ඕන size එකේ document එකක් හදාගන්න. ඒවන very basic නේ ඒක කියලා දෙන්න දෙයක් නැහැ නේ. මුලින්ම background එක හදාගන්න. background එක හදාගන්න මම මුලින්ම මේකට තනි සුදුනේ තියෙන තනි සුදු නැතුව මගේ ඩිසයින් එකේ color palette එක කියන්නේ පාටකට මම ලා පාටක් මේකේ දාගත්තා. මෙන්න මේ පාට. ඒ කියන්නේ මේකේ තියෙන්නේ ECFFD ඒක තමයි කලර් කෝඩ් එක හැෂ් කෝඩ් එක ඒක තමයි මම දාගෙන තියෙන්නේ. ඊළඟට මේකට අර මම මිනිහෙක් දාලා තිබ්බේ මෙන්න මෙතන මිනිහ ආමීනේ මෙන්න මේ මිනිහා කියන්නේ එතන මම මිනිහෙක්ගේ අදහසක් දැම්මට මෙතන මම මේ පෝස්ට් එක හදන ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්ට නේ. ඒ හින්දා ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්ට ගැලපෙන විදිහේ ෆොටෝ එකක් හොයාගෙන මම ඒකේ බෑග්ග්‍රවුන්ඩ් අයින් කරලා ගානට හදාගෙන මෙන්න මේ විදිහට සයිඩ් එකෙන් දැම්මා. ඊළඟට නිකන් බෑග්ග්‍රවුන්ඩ් එකේ පාළුව යන්න පොඩි ටෙක්ස්ට් එකක් ඔන්න ඔය විදිහට දාලා තියෙනවා. ඔය විදිහට තමයි බෑග්ග්‍රවුන්ඩ් එක හදාගත්තේ. ඊළඟට මේ මෙතන මම කොටුවක් නේ දාලා තියෙන්නේ. මෙන්න මෙතන. එතන තමයි මේන්ලි යන ටෙක්ස්ට් එක ඔක්කොම ඇඩ් වෙන්නේ ඒක ඇතුළට. මම ඒක මෙන්න මේ විදිහට හැබැයි මේකේ කොටුවක්ම නෙමෙයි මම මේ කොටුව නිකන් මට පොඩ්ඩක් වෙනස් කරන්න හොඳයි කියලා හිතුණා. එන්න මෙන්න මේ වගේ එකක් තමයි හදලා තියෙන්නේ. මේකෙත් මම ඉෆෙක්ට් දාලා තියෙන එකට මුලින්ම ඕන ඔය විදිහට තමයි තියෙන්නේ. මේක ස්කෝර් එකක් අරගෙන වටේ කෝනර්ස් බෝඩ් එක කෝනර්ස් හදාගත්තා. ඊට පස්සේ මැද්දෙන් පොයින්ට් දෙකක් දාලා එක පැත්තක් උස්සලා තියෙන්නේ. මම මේක මේ ටියුටෝරියල් එකක් නෙමෙයි මේක මේ එහෙම කියාගෙන යන්න. ඒකට ඔයාලට වැඩේ කරගන්න පුළුවන්. මෙන්න මේ tool එකෙන් මැද්දට point direct selection tool ඒකෙන් මම තැන් දෙකක් මාක් කරලා ඒ එක පැත්තක් සිලෙක්ට් කරලා සම්පූර්ණයෙන් උස්සලා තියෙන්නේ මේ එන්නේ විදිහට උස්සලා කෝනස් බෝඩර් කරලා තියෙනවා. ඊට පස්සේ මම මේකට ස්ට්‍රෝක් එකක් දැම්මා සුදු පාටට. ඊට පස්සේ ඉනර් ෂැඩෝ එකක් දැම්මා. පල්ලේ ඉඳන් උඩ නිකන් කළු වෙනවා වගේ පේන. මට ඒක මදි වුණ නිසා මම ක්ලිපින් මාස්ක් එකක් දාලා ග්‍රේඩියන්ට් එකක් දැම්මා. එතකොට ටිකක් තියෙනවට වඩා වැඩිපුර වල නැතුව තියෙද්දි ඔය විදිහට පොඩ්ඩක් වැඩිපුර කළු කරන්න පුළුවන්කමක් හම්බුනා. ඊට පස්සේ නිකන් ප්ලේන් කලර් එකක් තියෙන ඉඳන් මම පොඩි ටෙක්ස්ට් එකක් ඇඩ් කරා ඒකට. ඒකත් ක්ලිපින් මාස්ක් එකක් විදිහටම ඒ විදිහ තමයි මේ ෂේප් එක හදලා තියෙන්නේ. ඊට පස්සේ මේ අයියා මට එවලා තිබ්බේ එයාගේ ඩීටේල්ස් එයාගේ විසිටින් කාඩ් එකේ. පොඩ්ඩක් ඉන්නේ ඒකත් පෙන්නන්න. විසිටින් කාඩ් එකේ තියෙන ඩීටේල්ස් ටික තමයි මේකට දාන්න ඕනේ කියලා. මේකේ තියෙන ඩීටේල්ස් ටික දාන්න ඕනේ හින්දා සබ් ටෙක්ස්ට් එකක් විදිහට මම ඒ ටික ඔක්කොම මෙන්න මේ අපගේ සේවාන් කියලා දාලා එයාගේ තියෙන වැඩ ටික ඔක්කොම මේ විදිහට දැම්මා. සාමාන්‍යයෙන් කට්ටියට ටෙක්ස්ට් එකක් කියවනවට වඩා අයිකන්ස් දැක්කාම අදහසක් ගන්න මාර ලේසි. ඒ හින්දා මම මේකට ගැලපෙන්න අයිකන්ස් ටිකකුත් දැම්මා මොන්න මේ විදිහට. ඊට පස්සේ අපේ වැඩේ සෑහෙන සම්පූර්ණයෙන් හරි. ඊට පස්සේ මෙතන දාගන්න ඕනේ ටෙක්ස්ට් එයාගේ නදීෂාන් ඉලෙක්ට්‍රිකල් කියන එකයි මෙන්න මේ විදිහට මම ඒක දාගෙන තියෙනවා මේ ෆොන්ට් එකකින්. ඊට පස්සේ මේක සර්විස් ඒරියා බිස්නස් එකක්. බිස්නස් එක කියන්නේ සර්විස් බේස් බිස්නස් ඒරියා එකකට. එතකොට ඒ ඒරියා එක මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. ඒ හින්දා මම යා මේ අනුරාධපුර ඒරියා එකේ ඒ හින්දා මෙන්න මේ විදිහට අනුරාධපුර කියලා ඇඩ් කරා මෙතනට. අද මැද්දේ හීඩසක් වගේ තියෙන තැනට එතකොට නිකන් ෆිල් වෙලා වගේ පේනවා කියලා මට හිතෙනවා. මම එතනට දැම්මා. ඊට පස්සේ මෙතනට නිකන් ෂේප් එකේ මෙන්න මේ ඒරියා එක නිකන් හිස් ගතියක් තියෙන ගොඩක් ලොකු හිස් ගතියක් තියෙන හින්දා මම එතනට අර වයර් සුද්ධ කරන අඬුව වගේ තියෙන මොකක්ද කියන්නේ ක්‍රිම්පින් හරි මොකද්ද මන් දන්නේ එන්නේ ටූල් එකක් මෙන්න මේ විදිහට ඇඩ් කරලා මම ඒකට මේ මෝෂන් බ්ලර් එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ මේක නිකම්ම තියෙනවට වඩා පොඩි මෝෂන් බ්ලර් එකක් දැම්මම පොඩි ගතියක් තියෙනවා. ඊට පස්සේ ඒක පොඩ්ඩක් මේ කැපිලා පේන්න ඕන ඉඳන් මම යටට පොඩි බ්‍රෂ් එක අරගෙන පොඩි කලර් එකක් දැම්මම මෙන්න මේ විදිහට. ඒක ටිකක් ඒක නිකන් ලස්සනට පේනවා. නිකන් ලයිට් එකක් ගහලා වගේ ફોකස් වෙලා වගේ ඒක පොඩ්ඩක් පේනවා. එතකොට ඒ දේ තමයි ඒක හදලා තියෙන්නේ. ඊට අමතරව අනිවාර්යෙන් දාන්න ඕනේ මෙයාගේ contact details ටික. ඒක පැහැදිලිව වෙන්න ඕනේ. මොකද මේක දැක්ක ගමන් phone number එක තියෙන්න ඕනේ. ඊට පස්සේ යාව contact කරගන්න පුළුවන් වෙනවා. ඒ හින්දා contact කියලා මෙන්න මේ විදිහට පල්ලෙන් සම්පූර්ණ විස්තරي දැම්මා. මේකෙත් මේ පල්ලෙහාම දාලා තියෙන එකේ තියෙන්නේ
ෆෝන් නම්බර් මේ වැඩි විස්තර සඳහා අමතන්න කියන එක ওই විදිහට දාලා පල්ලෙහා මෙන්න මේ රෙක්ටැන්ගල් එකක් දාලා තියෙනවා. රෙක්ටැන්ගල් එක දාලා උඩ කෝනස් දෙක මේ රවුන්ඩ් කරලා තියෙන්නේ. ඒ විදිහට තමයි ඒක කරලා තියෙන්නේ. ඊට පස්සේ contact numbers දෙක දැම්මා. ඔය දෙක තමයි ඒ ටික ඔක්කොම. ඊට පස්සේ අමතරව මෙයාගේ logo එක දාන්න ඕනේ. මේ අය මට එයාගේ logo එක දුන්නා. මෙන්න මේ විදිහට තමයි ඒ logo එක දාලා තියෙන්නේ. ඔයාලට කියන්න ඕනේ මේකේ සම්පූර්ණ මේ තියෙන යාගේ වැඩේ පටන් ගන්නකොට මම උවමනා කරන දේවල් ටික ඔක්කොම එකතු කරලා මෙන්න මේ විදිහට එක තැනකට එක ෆෝල්ඩ් එකකට දාගෙන තියෙනවා. එතකොට මට තැනින් තැන හොයන්න ඕනේ නැහැ ඩවුන්ලෝඩ් කරපුවා කොහෙද තියෙන්නේ කියලා. එක තැනකට වැඩේ එකතු කරගෙන මම අඳපු ස්කෙච් එකක් තිබ්බා. එතකොට මට වැඩේ ඉක්මනට ඒ කියන්නේ ලේසියෙන් ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් වුණා. මුලින් ස්කෙච් එක ඇඳගෙන තියෙනවා. එතකොට මම ගාව අදහස තියෙනවා මම මොකද්ද කරන්න යන්නේ කියලා. ඊට පස්සේ අදහසට ඕන කරන දේවල් මම එකතු කරගෙන එක ෆෝල්ඩ් එකකට දාලා තියෙනවා. මට එතකොට මැෂින් එකේ තැන් තැන් වල ඒ ටික හොයන්න ඕනේ. ඊට පස්සේ ටයිප් කරන ටික මට අමුතුවෙන් හොයන්න දෙයක් තිබ්බේ නැහැ. ටයිප් කරන ටික ඔක්කොම මේකේ තියෙනවා. මේක තියෙනවා ටයිප් කරන්න ඕන ටික ඔක්කොම. ඊට පස්සේ මගේ අදහසක් තියෙනවා. එයාගේ ලෝගෝ එකක් තියෙනවා. ඔක්කොම ටික තියෙනවා. මට ඉක්මනට හදාගෙන යන්න විතරයි තියෙන්නේ. මේ වැඩේ මේ විදිහට කරන එකෙන් තියෙන වාසිය තමයි අපි වැඩක් කරනකොට සෑහෙන ඉක්මනට අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. මට වඩා හොඳට කරන කට්ටිය ඇති මේ මම කරන විදිහ තමයි ඔයාලට කියලා දුන්නේ. ඊට පස්සේ මේකේ කලර්ස් පොඩ්ඩක් මට අර ඉලෙක්ට්‍රික් වැඩ තියෙනකොට නිකන් නිල් පාටට යනවා කියලා වගේ නිකන් අවසානට හිතුණා. එතකොට මට මේ ඔක්කොම වෙනස් කරන්න බැරි හින්දා මම මේ ඔක්කොම ටික කම්බයින් කරලා control shift alt e ගාවම මේ ඔක්කොම ටික merge වෙලා උඩට layer එකක් හැදෙනවා. මම ඒ layer එකට මේ මොකද්ද මේ camera raw filter එකෙන් පොඩි colors වල පොඩි වෙනස්කම් ටිකක් කරලා මෙන්න මේ විදිහට දාපු නැති එකක් තියෙනවා. මේ background එකේ තනියම ගෙන්න මම දාලා තිබ්බා line දෙකක් පල්ලේ. මේ නැතුව තියෙද්දි ලයින් එකක් දාලා මේ ඒ ලයින්ස් හදන විදිහ මම කලින් වීඩියෝ එකෙත් කියලා දුන්නා. පේන්ට් ටූල් එක අරගෙන වටේට ඇඳලා ඒකේ ෆිල් කලර් එක නැති කරලා මේ ස්ට්‍රෝක් එක, ඒ කියන්නේ ස්ට්‍රෝක් කලර් එක කැමති කලර් එකක් දාලා ස්ට්‍රෝක් එක වැඩි කරන්න. එතකොට ඒක පේනවා ලයින් එක විතරක් ඇඳ ගන්න පුළුවන්. මම මුලින්ම ඒ වැඩේ කරන්න යනකොට මම දන්නේ නැතුව මම සෑහෙන හොයලා තමයි ඒක හොයාගත්තේ. ඊට පස්සේ එතන වැඩේ ටික හරි. ඊට පස්සේ මේකේ මම කිව්ව විදිහට ඔක්කොම ටික merge කරලා control shift alt e press කරපුවම ඔක්කොම ටික merge වෙලා වෙනම layer එකක් එනවා. ඒ layer එකට camera raw filter එක control shift a press කරලා camera raw filter එක අරගෙන ඒකේ මම colors පොඩ්ඩක් වෙනස් කරා. ඒ කියන්නේ පොඩ්ඩක් නිල් පැත්තට බර කරා. ඒතකොට නේ අර කරන්ට් එකත් එක්ක නිල් පාට යනවා කියලා වගේ පොඩි අදහසක් තිබ්බා. ඒ හින්දා මම මේක කරා. ඊට පස්සේ මේ අයියට මම වැඩේ දැම්මා. අඩුපාඩු බලලා කියන්න කියලා අවුලන්නේ නැහැ මල්ලි ඔක්කොම ටික හරි කියලා. thank you කියලා ඒ අය දාලා තිබ්බා. මෙරි ඒ විදිහට අය දාලා තිබ්බා. එතකොට වැඩේ settle payment එකක් හම්බුණා. එයා මට full payment එකම කරා. වැඩේ පටන් ගන්නකොටම කියන්නේ හොඳ කස්ටමර් කෙනෙක් full payment එකම යත් කරා. සේමාත් වැඩේ කරලා දුන්නා. ඔය විදිහට තමයි ඒ වැඩේ ඉවරුනේ. ඔයාලත් වැඩක් කරනකොට මුලින් ඉඳන් plan කරලා ලස්සනට වැඩේ කරන්න. එතකොට ලේසියෙන් වැඩේ ඉක්මනට කරගන්න පුළුවන්. මේ තියෙන මගේ sketch book එක මේකේ තියෙනවා. පොඩ්ඩක් පෙන්නන්න. මේකේ තියෙනවා මේ මම එක වැඩවලට sketch කරන ඒවා. මේ තියෙන්නේ වෙබ්සයිට් එක home screen එක වල පේනවා. home screen එක මේ අඳ sketch කරපු එකක්. ඊට පස්සේ මේකේ වැඩේ යන විදිය plan කරලා තියෙන එකක්. මේත් ඒ වගේ home page එකක් වල පේන ඇති home page එකක්. ඊට පස්සේ home page එක කියන්නේ එතන මේ coffee shop එකකට හදපු වැඩක home page එක මෙතන තියෙනවා. about page එක ඊළඟට මෙතන තියෙනවා ෆෝටෝ එක එන්න ඕන විදිය, ඒ වගේ දේවල් මෙතන contact us page එක හැදෙන විදිය, ඒ වගේ ගොඩක් ඒවා මේකේ තියෙනවා. මේ map එක දාලා gallery එක add වෙන විදිය, ඔය වගේ ගොඩක් ඒවා මේකේ තියෙනවා. ඊට පස්සේ මේ tourism site එක plan කරපු එකක් මේ තියෙනවා. තියෙනවා ගොඩක් ඒවා මේකේ. මේ ඊට කලින් වෙන එකක් වෙන පෝස්ට් එකකට හදපු එකක්. මේ මගේ සයිට් එකකට වැඩ ප්ලෑන් කරපු එකක්. ඔය වගේ ගොඩක් ඒවා තියෙනවා මේකේ. ගොඩක් ඒවා මම ලියන්නේ මෙන්න මේකේ. ඊට පස්සේ මම පෑන් පාවිච්චි කරන්නේ නැහැ වැඩි. මම පැන්සලෙන් ලියන්නේ. හින්දා පැන්සලක් තමයි පාවිච්චි කරන්නේ. මේ පොත හදාගත්තෙත් මම. හින්දා මම අසයි මේ පොතට. මේක මේ විදිහට දාලා වහගන්න තියෙන්නේ. මේක මේ කතාවට අමතර දෙයක්. එහෙනම් thank you වීඩියෝ එක බැලුවට